ඇයි මේ පොතට ටෝටම් වගේ අමුතු නමක් දැම්මේ? ටෝටම් කියන්නේ නමකටත් වඩා විශ්වාසයක්. ඒ කියන්නේ අපි ඔබගෙත් මගෙත් මේ ආත්මේ කොටලා තියෙන සලකුණ ගැන කතාවක් තමයි ටෝටම් කියලා කියන්නේ. මේ නවකතාවෙන් ඔබ විශ්වාස කරන මූලිකම සාහිත්‍ය න්‍යාය මොකක්ද? වියනුව කියාවේ බිය කියාවන් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ කොහෙත්ම බැහැර වෙන්නේ නැහැ කියලා බැහැර කරන්න බැරි දේවල් ලෝකෙ සිද්ධ වෙනවා කියන්නේ. අතුවරයා විදිහට මේ කතාවෙන් ඔබ මූලිකවම මතු කරන්න උත්සාහ කරන්නේ මොනවාද? ටෝටම් වල පෙන්වන්න බලන්නේ මිනිසුන්ගේ මෙතෙක් විද්‍යමාන නොවුණු මනසේ තියෙන අඳුරු තැන් ගැන. දකින දේ සහ විශ්වාස කරන දේ අතර සීමාවන් බොඳවීම කියලා මේ පොතේ කියවෙන්නේ මොකක්ද? දැන් ඔබට මාව පේනවනේ. හැබැයි ඒකෙන් කියවෙන්නේ ඔබ මාව විශ්වාස කරනවා කියලා. එහෙන් දකින දේ සහ මනස එක විග්‍රහ කරගන්න විදිය දෙකක්. ඒ අතර තියෙන ගැටුම තමයි ටෝටම් වල කියවෙන්නේ. මේ පොත සාමාන්‍ය අපරාධ පරීක්ෂණ කතාවලින් වෙනස් වෙන්නේ කොහොමද? ත්‍රිලර්ස් තියෙනවා විවිධ වර්ග. අපි ගත්තොත් එහෙම මේක සාමාන්‍ය ක්‍රයිම් ත්‍රිලර් එකකට වඩා වෙනස් වෙන්නේ මේකේ මේ අපරාධයකට හේතු වෙච්ච කාරණියත් ඒ අපරාධයට සම්බන්ධ වෙච්ච පුද්ගලයාගේ මනස විච්ඡේදනය කිරීමක් තමයි ටෝටම් වල සිද්ධ කරන්නේ. පොතේ කේන්ද්‍ර භූමිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය. කොහොමද ඒක එහෙම වුනේ? පේරාදෙණිය තමයි මම ඉගෙන ගත්තේ දන්ත වෛද්‍ය පීඨයේ. එතකොට පේරාදෙණිය මට අලුත් තැනක් නෙමෙයි, කලාපීඨය, සෙනෙට් බිල්ඩින් එක, ඒ හැමදේම මම ජීවත් වෙච්ච පරිසරය. දන්ත ශෛල්‍ය වෛද්‍යවරයෙක් වුණ ඔබ මිනිස් මනසේ මේ තරම් අඳුරු පැති ගැන නවකතාවක් ලියන්න යොමු වුණේ කොහොමද? මගේ වෘත්තිය. ඒකේ කොටසක් තමයි මිනිසුන්ගේ හිනාවල් හදන්නේ. ඒ හිනාවල් හදන්නේ යද්දී අපි මේ මිනිසුන්ගේ ඇතුලේ තියෙන කතාවලුත් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒක නවකතාවක් ලියනකට ලොකු පසුබිමක්. ඔබ සෑම පරිච්ඡේදයක් ආරම්භයේම කෙටි පූර්ව වැකියක් යොදලා තියෙනවා. ඇයි ඒ? ඔබ කියන්නේ මේ ටෝටම් වල චැප්ටර් එකක් පටන් ගන්න කලින් දාලා තියෙන මේ එපිලොග් එක ගැන. ඒක ඇවිල්ලා ඩෙකරේටිව් අයිටම් එකක් විදිහට දාපු එකක් නෙමෙයි. ඒකෙන් මම උත්සාහ කරනවා මේ කියවන්නාට චැප්ටර් එකේ පුරා ගමන් කිරීමට මැප් එකක් ලබා දෙන්න. මේ නවකතාවේ පාඨකයාට ලැබෙන දේ මොකක්ද? දෙකක් කියන්න පුළුවන්. එකක් මේ මිනිස් මනසේ තියෙන අඳුරු ස්ථාන ගැන ගවේෂණයක් කරන්න. ඒ වගේම මේ කතාවේ යටිපෙළ කියවන්න උත්සාහ කරොත් ඔයාගේ මොළයට යම්තාක් දුරට ලොකු අභ්‍යාසයක් වෙන්න පුළුවන් කියලා හිතනවා. අවසාන වශයෙන් කවුද ටෝටම් කියවිය යුත්තේ? ඔබ දකින දේ විශ්වාස කරන්න කැමති නැත්තම්, විශේෂයෙන්ම ත්‍රිලර් සානරේ අලුත් අත්දැකීමක් ගන්න කැමති නම් ටෝටම් කියවන්න පුළුවන්.